කිලිනොච්චියට කිලෝමීටර් 15ක් මෑතින් පිහිටි LTTE තුනුක්කායි බලකොටුවේ ප්‍රධාන දොරටුව වූ කල්විලාන් ගම්මානය ඉකුදා අත්පත් කරගත් යුද හමුදාව එහි ආරක්ෂක බැමි බිඳ හෙළමින් දැන් තුනුක්කායි දෙසට ආසන්න වී තිබෙනවා. කල්විලාන් ගම්මානයේ මෙම අතිශය උපක්‍රමික වැදගත්කම නිසා LTTE ඒ රැක ගැනීමට උපරිම ශක්තිය යෙදූ බවයි හමුදාව පවසන්නේ. මෙම ගම්මානයේ ඉතා ශක්තිමත් බංකර සහ ගැඹුරු ඉඩකල් සහිත පස් බැම්මකින් සමන්විත පවුරක් සහ මරගුල් යොදමින් දැඩි ආරක්ෂාව යොදවා තිබුණා. 57 වන සේනාංකයේ 572 බල සේනාව යටතේ 7 වන සහ 8 වන ශ්‍රී ලංකා තාබල හමුදා සෙබළුන් විසින් උපක්‍රමශීලීව ත්‍රස්තවාදී නොමගින් ත්‍රස්තවාදීන් විශාල හානි සිදු කරමින් අත්පත් කර ගැනීමට කටයුතු යෙදුවා. කල්විලාන් මුදා ගැනීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවද යුද හමුදාවට විශාල සහායක් ලබා දී තිබෙනවා. මේ දැක්වෙන්නේ ගුවන් ප්‍රහාරයක් එල්ල වූ ස්ථානයක සලකුණුයි. කල්විලාන් පාසල කල්විලාන් ප්‍රේක්ෂකර්ම මධ්‍යස්ථානයේ ඇතුළු මෙම ප්‍රදේශය LTTE නායකයන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. තුනුක්කායි වෙල්ලම්කුලම් මාර්ගයේ තුනුක්කායි සැපයුම් මධ්‍යස්ථානයේද කල්විලාන් ගම්මානයයි. මේ නිසා තුනුක්කායි යැපීම් සිදු වූයේ කල්විලාන් මත බවයි හමුදාව පෙන්වා දෙන්නේ. උන් 6 වතාවක් පැමිණියා මේ ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට. ඒ සියලුම අවස්ථාවලදී අපේ සෙබළුන් එක අඟලක් හෝ පස්සට එන්නේ නැතුව ඒ ආපු සියලුම ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරලා ඔවුන්ව මරා දැමීමට හෝ තුවාල කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ ගැම්මෙන් තමයි අද තුනුක්කායි ආසන්නයට ගිහිලත් අපේ සෙබළුන්ට මේ ත්‍රස්තවාදීන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.